समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස khණ්ඩානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝ චින්නං වත්තමානා සංසාරෝති පෞච්චති තී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට එඩිපෙහෙලි කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නටයි ඔය පින්වතුන් මේ මොහොතේ සැදී පැහැදී සිටින්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙන අපේ ජීවිතය කියන එක නිවැරදි දිශානතියකට හරව ගන්න. නිවැරදි පැත්තකට යොමු කරගන්න. බුදු කෙනෙක් පින්වත්නි පහළ නොවෙන්න අපේ ජීවිතයට පින්වත්නි කිසිම අර්ථයක් ලැබෙන්නේ නැහැ. අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් බුද්ධෝත්පාද කාලය කියන ඒ අවස්ථාව, ඒ බුද්ධෝත්පාද කාලය කියන එක ලැබුණු නිසා තමයි මේ මනුෂ්‍ය ජීවිතයටත් යම්කිසි අර්ථයක් එකතු වෙලා තියෙන්නේ. නැත්තම් පින්වත්නි මේ මනුෂ්‍ය ජීවිතය ගත්තහම අපිට ධර්මය කියන එක නැති වුණා. මේ ධර්මයේ ලාභය කියන එක නැති වෙලා තිබ්බනම් සමහර විට අපි ගොඩාක් දුරට අපි මේ ගෙවෙන ජීවිතය නෙමෙයි ගෙවන්නේ. සමහර විට මීට වඩා හාත්පස වෙනස් ජීවිතයක් වෙන්න පුළුවන්. ධර්මය කියන එක අපිට ජීවිතයට ලැබුණු නිසා තමයි පින්වත්නි අපි අපේ ජීවිත නිවැරදි දිශානතියකට යොමු කරගත්තේ. පින්වත්නි ඔබේ ජීවිත උනත් අපි ගත්තාම ඔබේ ජීවිත උනත් පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලය ලැබුණු නිසා තමයි ඔබේ ජීවිත උනත් මේ විදිහට හරි යහපත් පැත්තකට යොමු කරගෙන තියෙන්නේ. හිතන්න දැන් සමහර මේ රටවල් වල කොච්චර අකුසල කර්ම කරනවද නේ? සමහර රටවල් වල විදේශ රටවල් වල සත්තු මරාගෙන කන විදිහ කල්පනා කරන්නකෝ. ඒ මිනිස්සුන්ට පින්වත්නි කර්මඵල ගැන විශ්වාසයක් නැහැනේ. ඒ අයට එහෙම කර්මඵල ගැන විශ්වාසයක් නැති නිසා ඒ අය ඕන නරක වැඩක් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට ධර්මය කියන එක ලැබුණු නිසා පින්වත්නි අපි කර්මඵල ගැන ලොකු ඇදහිීමක් තියෙනවා අපිට. අපිට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක පින්වත්නි සත්වයා පවට බයයි, පවට ලැජ්ජයි. ඒ නිසා ඔබ පව්කම් කරන්නේ නැහැ. ගොඩක් දුරට කරනව අඩුයිනේ. බෞද්ධ සමාජයක් ගත්තාම දැන් සිල්පද 5 රකින්නවනේ. ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, මේ වගේ පින්වත්නි සුරාව සූදුව, මේ වගේ පින්වත්නි ඔබට යම්කිසි රැකවරණයක් ඔබට සැලසීලා තියෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒ නිසා ඔබ පව්කම් කරන්නේ නැහැ. කරනවා සම්පූර්ණයෙන්ම කරන්නේ නැහැ කියන්නේ නැහැ. ඔබ අතින් පව්කම් සිද්ධ වෙනවා. හැබැයි ඔබ දන්නවා මේවා කරොත් යම්කිසි විපාකයක් තියෙනවා. ඒ නිසා ඔබට යම්කිසි පැකිලීමක් අකුසලයක් කරන්න කලින් යම්කිසි පැකිලීමක් ඔබ තුළ තියෙනවානේ. ඒ පැකිලීම එන්නේ පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙන නිසා, ධර්මයේ සරණ ගිහිල්ලා තියෙන නිසා, සංඝයා සරණ ගිහිල්ලා තියෙන නිසා ඔබ දන්නවා කර්මඵල ගැන ඔබට විශ්වාසය තියෙන නිසා ඔබ දන්නවා මේවා කරොත් මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා. ඒ නිසා ඔබ තුළ යම් රැකවරණයක් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලැබිලා තියෙනවා.
පින්වත්නි, එතකොට මේ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම ප්‍රමාණ කරන්න බෑ අපිට. බුදුරජාණන් වහන්සේලා හැම කාලෙම ලෝකේ පහළ වෙන්නේ නැහැ. හැම කාලෙම පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙනවා කියන කාරණාව දුර්ලභයි. ඒ මොකද පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා පාරමී පුරන්න ඕන කාලය වැඩිනේ. පාරමී පුරන්න ඕන කාලය වැඩි. උන්වහන්සේලා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් මේ ත්‍රිවිධාකාරයෙන්ම පාරමී ධර්මතා සම්පූර්ණය කරනවා. එතකොට ඒ පාරමී කාලය පින්වත්නි ලේසි පහසු කාලයක් නෙමෙයි. උන්වහන්සේ වාක් ප්‍රනිධාන වශයෙන් පාරමී පුරනවා. මනෝ ප්‍රනිධාන වශයෙන් පාරමී පුරනවා. ඒ වගේම උන්වහන්සේ පාරමිතා පුරන්න ගන්න කාලය, දස පාරමිතා පූර්ණය කර ගන්න කාලය පින්වත්නි ලේසි පහසු කාලයක් නෙමෙයි. අඩුම අවම වශයෙන් ප්‍රඥාධික බෝධිසත්වවරේ සාරා සංකේය කල්පලක්ෂයක්වත් පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වීම දුර්ලභයි. කොහොම වුණත් මේ වෙලාවේ මේ අවස්ථාවේ අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඔබට මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා තියෙනවා. ඔබට ඇස කන නාසය දිව ශරීරය හරියට පිහිටලා තියෙනවා. ඔබට බණ ටිකක් අහන හොඳට කන් දෙක ඇහෙනවා. මේ වෙලාවේ කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්නවා. ධර්ම ශ්‍රවණය ඕනතරම් මේ ලෝකේ કોઈ රේඩියෝ එකක් දැම්මත් බණ ටිකක් ඇහෙනවා පින්වත්නි. ඒ නිසා ඔබට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයත් එක්ක ලැබිච්ච බුද්ධෝත්පාද කාලය පුදුම හරවත් එකක්. හැබැයි ඒ හරවත් භාවය කියන එක පින්වත්නි අපි නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නැත්තම් අන්න ඔබට වෙන්නේ අපරාධයක් නේ. එතකොට අපිට ලැබිච්ච මේ හිතන්න මණිකක් ලැබුණා නම් ඔබට ඒ මණික දිහා බල ඉඳලා වැඩක් නැහැනේ නේ. අපි මේ මණික දිහා බල ඉඳලා වැඩක් නැහැ. පින්වත්නි, ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච වෙලාවේ, කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්න වෙලාවේ, මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේ අපි මේ සංසාරයේ තතු තේරුම් අරගෙන මේ සසරේ තියෙන කතාව තේරුම් අරගෙන මේ සංසාරයෙන් ඈතර වෙන්න එපා. සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනයකින් ලබන්න පුළුවන් පරම හරය තමයි පින්වත්නි නිවන කියන්නේ. නිර්වාණය කියන්නේ. ඔබ පින්කමක් කරලා බලාපොරොත්තු වෙනවනේ නිර්වාණයනේ. අපි කවුරුත් පිනක් කරලා නිවන් බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි සිද්ධ කරනවා. නිර්වාණය ලැබේවා කියලා. හැබැයි පින්වත්නි අපි කොච්චර ප්‍රාර්ථනා කළත් නිර්වාණය කියන එක ප්‍රාර්ථනාව පමණින් ලැබෙන දෙයක් නෙමෙයි. භූමිජ සූත්‍රයේ සඳහන් වෙනවා මේ එළදෙනගේ අං වලින් කිරි ඇද්දට මේ කිරියෙන්න කියලා මේ අං වලින් ඇද්දට කිරියෙන්නේ නැහැ. හැබැයි එළදෙනගේ තන බුරුලෙන් කිරි ඇද්දොත් කිරියෙන්න කියලා ඇද්දොත් අනිවාර්යයෙන්ම කිරියනවා. ඒ වගේම තමයි තව උපමාවක් තියෙනවා. වැලි මිරික ඉඳලා අපිට මේ තෙල් ගන්න බැහැනේ. වැලි මිරිකුවට කොච්චර වුණත් තෙල් එන්නේ නැහැ. හැබැයි පොල් කිරි ටික මිරිකුවොත් අනිවාර්යෙන් අපිට තෙල් කියන එක ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය කියන එක පින්වත්නි, බුද්ධ ශාසනය හරය කියන එක ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ පින්වත්නි මේ ධර්මයේ කෙලවර තියෙන විමුක්තියක්නේ. කෙලවර තියෙන විමුක්තියක්. ඒ කියන්නේ නිර්වාණය. ඒ නිර්වාණය සාධනය කරගන්න පින්වත්නි పూర్ව භාග ප්‍රතිපදාවක් තියෙනවා නේ. పూర్ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ పూర్ව භාග ප්‍රතිපදාව අපි අනුගමනය කරමු. ඒක පිළිපැද්දොත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියලුණොත් ඔබට පින්වත්නි නිවන් එපා කිව්වත් නිවන් ලැබෙනවා. ඔබට නිවන් එපා කිව්වත් ලැබෙනවා. මොකද අවශ්‍ය හේතු ටික සකස් කරගත්තොත් ඔබගේ අවශ්‍ය ප්‍රමාණයට ඔබේ මේ ඉන්ද්‍රිය ධර්ම මේරුණොත් ඔබට නිර්වාණය කියන එක ලැබෙනවාමයි පින්වත්නි. ඔබ නිවන් එපා කිව්වත් ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් පරම හරය තමයි නිර්වාණය කියන්නේ. අන්නේ නිර්වාණය සාධනය කරගන්න ඕනේ ඇයි පින්වත්නි අපි? ඇයි අපි නිවන් දකින්න ඕනේ? පින්වත්නි, නිවන් දකින්නම ඕනේ. මේ සංසාරයේ තියෙන භයානකකම පින්වත්නි කොච්චරක්ද කියනවනම් මේ සසරේ තියෙන නිස්සාර භාවය නිසාම මේ තියෙන ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිදී පැවැත්මම පින්වත්නි අපිට මේක පීඩාවක්ද නැද්ද? පීඩාවක්. අන්න ඒ නිසා අපි මේක ඉවර කරන්න ඕනේ. මේ කතන්දරේ මෙතනින් ඉවර කරන්න ඕනේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ සංසාරයට අර්ථකථනයක් දෙනවා. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝ චින්නං වත්තමාන සංසාරෝති පෞච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා.
ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්මට තමයි පින්වත්නි මේ සංසාරය කියලා කියන්නේ. සංසාරය කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ සිඳෙන්නේ නැතුව නොනවත්වා පැවැත්මට. නොනවත්වා පැවැත්මට. අන්නේ නොනවත්වා පැවැත්ම පින්වත්නි අපිට පීඩාවක්. නැද්ද? පීඩාවක් පින්වත්නි. මේ ස්කන්ධයන් යම් තැනකද පහළ වෙන්නේ. පින්වත්නි එතන පීඩාවක්. ඒක වෝකාර වේවා, චතු වෝකාර වේවා, පංච වෝකාර වේවා. මොනවද මේ වෝකාර කියන්නේ? පින්වත්නි මේ ස්කන්ධ වලට. මේ එක ස්කන්ධයක් වේවා, ස්කන්ධ හතරක් වේවා, ස්කන්ධ පහක් වේවා. මේ පහම එකක් ලැබුවත්, කොහේ ලැබුවත් පින්වත්නි මේ ජීවිතේ පින්වත්නි මොන ස්කන්ධයක් ලැබුවත් ඒක පීඩාවක්ද නැද්ද? පීඩාවක්. මේ ස්කන්ධ සහිත ලෝකෙම පීඩාවක් පින්වත්නි. ඒ නිසයි අපි මේ නිවන් දකින්න යන්නේ. ඒකයි අපි නිවන් දකින්න ඕනේ. මේ ලෝකේ යථාර්ථය පින්වත්නි මේ ජීවිතය ගන්න. ඔබේ මේ ජීවිතය ගත්තට පස්සේ ඔබට ඔය ලැබිලා තියෙන රූපේ, ඔබට දැනෙන ඔය වේදනාව, ඔබ හඳුනා ගන්න ඔය සංඥාවන්, සංස්කාර, විඥාන නිසා ඔබ කොච්චර පීඩා විඳිනවද? හැබැයි මේ ස්කන්ධයන්ගේ දුක්ඛිත ස්වභාවය සත්වයාට පේන්නේ නැහැ. අපි නිවන් දකින්න ඕනේ ඇයි කියලාවත් සත්වයා දන්නේ නැහැ. ඒ මොකද මේ ලෝකයේ පින්වත්නි මේ ලෝකේ හැදිලා තියෙන මේ ලෝකයේ සත්වයාව අලව ගන්න. ලෝකේ අල්ලලා තියාගන්න. මේ ලෝකේ හැදිලා තියෙන. මේ ලෝකේ විචිත්‍රයි. මේ ලෝකේ ලස්සනයි. මේ ලෝකේ සුන්දරයි. හැබැයි ඒ සුන්දරකම, ඒ විචිත්‍ර භාවය, ඒ හැමදේම తాවකාලිකයි. ඒ නිසා පින්වත්නි අපිට ඒ ස්ථිර නැති ස්කන්ධ, ඒ ස්ථිර නැති විචිත්‍ර භාවයක්, ඒ ස්ථිර නැති සුන්දරත්වයක් අපිට ඒ දේවල් වලින් පළක් නැහැ. මොකද ඒ දේවල් දවසක නැති වෙලා යනවා. ඒ දේවල් දවසක නැතිම වෙලා යනවා පින්වත්නි. අපිට ඒ කිසිම දෙයක් ස්ථිරව පවත්ව ගන්න බෑ. අන්න ඒකයි මේකේ තියෙන පීඩාව. අපි කොච්චර මේ රූපය සකස් කරත් අපිට ඕන වේදනාවන් අපි ලබා ගත්තා. සුඛ වේදනාවන් අපි ලබා ගත්තත් ඒ කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ. අන්න ඒක පීඩාවක් පින්වත්නි. මේ ලෝකයේ තියෙන සෑම වස්තුවක්ම ස්ථිර නැහැ කියන ස්ථිර නැත්තම් වෙනස් වෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් පින්වත්නි ඒකෙන් ලැබෙන සැපයක් නැහැ. ඒ කිසිම දෙයක සාරයක් නැහැ. සාරයක් නැති කිසිම දෙයක් පින්වත්නි සැපයක් ඔබට එළවන්නේ නැහැ. ඒ හැම දෙයක්ම දුකක්. ස්ථිර නැත්තම් යම් කිසි වස්තුවක් පින්වත්නි ඔබට ඕන විදිහට පවත්ව ගන්න බැයි නම් ඒකේ පින්වත්නි සාරයක් තව දුරටත් හොයන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ ස්කන්ධ සහිත ලෝකයේ දුක. මේ ස්කන්ධ කියලා කියන්නේ පින්වත්නි ඔබ අහලා තියෙනවද නාම රූප? මේ නාම රූප කියලා කියන්නේ මේ පංචස්කන්ධයටම. මේ පංචස්කන්ධය පින්වත්නි පංචස්කන්ධයේ මේ රූපස්කන්ධය තමයි රූප කොටට යන්නේ. නාමස්කන්ධයට යනවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ හතරම නාම කොටසට යනවා. එතකොට මේ නාම රූප කියලා කියන්නේ මේ ස්කන්ධ පහටම. එතකොට මේ ස්කන්ධයන්ගේ පැවැත්ම දුකක් කියන එක ඔය පින්නතුන්ට තේරෙනවනේ. මේ රූපයන්ගේ, මේ වේදනාවන්ගේ, මේ සංඥාවන්ගේ, මේ සංස්කාර, මේ විඥානයන්ගේ පැවැත්ම පින්වත්නි මේ නොනවත්වා පැවැත්ම මේක දුකක්. අපිට ලැබිලා තියෙන මේ මනුෂ්‍ය ජීවිතය පින්වත්නි හැමදාම මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැනේ. මේ සංසාරය ගත්තාම පින්වත්නි අපිට නොඑක් රූපයන් ලැබිලා තියෙන මේ සසරේ ගත්තාම අපි එනකොට මේ සංසාරයක් පුරාවට එනකොට අපි කරලා නැති දෙයක් නැහැ. හැමදේම අපි හැම ආත්ම භාවයක්ම ලබන්නේ නැති. අපි සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉන්නේ නැති, සක්විති වෙලා ඉන්නේ නැති. තව කොච්චර ආත්ම භාව ලබන්නේ නැද්දනේ. පූර්ව කෙලවරක් පණවන්න බැරි පැනවෙන්නේ නැති මේ සංසාරයක් තියෙන්නේ. ඒ නිසා අපිට නොඑක් ජීවිත අපි ලබන්නේ නැති. ඒ අපිට කරගන්න බැරි එකම දෙයක් තමයි කරගන්න බැරි වුණු එකම දේ තමයි නිවන් ලබන එක. නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. ඒ දේ අපිට කරගන්න බැරි වුණා. මෙච්චර සංසාරයක් පුරා එනකොට බුදුවරු ගංගා නම් නදියේ වැලිකට ගන්නටත් වඩා බුදුවරු පහළ වෙලා තියෙද්දි අපිට තාමත් බැරි වුණා නිවන් දකින්න. ඒ මොකද පින්වත්නි සත්වයාගේ මේ පෘථග්ජන ස්වභාවය. මේ සත්වයාගේ ස්වභාවය පින්වත්නි මේ ලෝකයට මුලා වෙන එක. ඒක මේ ලෝකයේ ස්වභාවය. ලෝකය කියන්නේ පින්වත්නි සත්වයාව නතර කරගන්න හේතු තියෙන තැන. සත්වයා මේ විචිත්‍ර ලෝකයට කැමති. සත්වයා මේ භවයට කැමති. සත්වයා කැමති ජීවත් වෙන්න. සත්වෙක් විදිහට මේ ලෝකේ හැසිරෙන්න, සත්වෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න
මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මේ ලෝකයේ යම්කිසි ආස්වාදයක් විඳින්න සත්වයා කැමතියි. මේ ලෝකයේ පින්වත්නි ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදය හරීම తాවකාලිකයි. හරීම తాවකාලිකයි. ඒ ආස්වාදය පින්වත්නි ඔබ ඒ ආස්වාදය විඳින්න කොච්චර ආදීනවයක් විඳිනවද කියන එක අමතක කරලා දාලා ඔබ ඒ ආස්වාදයට මුලා වෙනවා. දරුවෙක් හිතන්නකො අම්මා කෙනෙක් දරුවෙක් ඉපදෙද්දි කොච්චර වේදනාවක් දැනෙනවද? හැබැයි ඒ වේදනාව කොච්චරක්ද කියන එක ඒ කියන්නේ ඒ අම්මට අමතක වෙනවා. දරුවා ළඟට ගද්දිනේ. අර පුංචි ආස්වාදයට මුලා වෙලා අර ආදීනව කන්දම අමතක කරලා දානවා. ඒ නිසා මේ සත්වයාගේ ස්වභාවය තමයි පින්වත්නි ආස්වාදයට මුලා වෙලා ආදීනවය කියන එක ගැන කල්පනා නොකොට අර ආස්වාදයටම මුලා වෙන ස්වභාවය. ඒක සත්වයා තුළ තියෙනවා. හැබැයි පින්වත්නි මේ ලෝකය කියන එක ගත්තාම ආදීනව වලින් පිරිච්චම තැන. ඔබ කල්පනා කරන්න ගත්තොත් කොච්චරක් මේ ලෝකයේ තුල ආදීනව තියෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝකයේ පිහිටලා තියෙන්නම දුක මත. එහෙම දුක මත පිහිටපු ලෝකයක් පින්වත්නි ලෝකයක් ගැන කොහොමද සාරයක් බලාපොරොත්තු වෙන්නේ? කවදාවත් සාරයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ගොම පිඩක තරම්වත් සාරවත් දෙයක් මේ සංසාරය තුල තියෙනවා නම් මම ඔබලාට නිවන් දකින්න කියන්නේ නැහැ කියලා. ඇත්තනේ. ඇත්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේලාගේ වචන බොරු නැහැ. සත්‍යවාදී වචනං අනඤ්‍යතා බුදුරජාණන් වහන්සේලාගේ වචන ඒකාන්ත සත්‍යයක්. ඒ නිසා පින්වත්නි මේ සංසාරය කියන එකේ තතු අපි දැනගත්තේ නැත්නම් මේ ආදීනව ටික කල්පනා කරේ නැත්නම් අපි කවදාවත් මේ සංසාරයෙන් පින්වත එතර වෙන්නවත් හිතක් පහළ වෙන්නේ නැහැ. ඔබට නිර්වාණය ගැන ඡන්දයක්වත් ඇති වෙන්නේ නැහැ. නිවන ගැන කැමැත්තක්වත් ඇති වෙන්නේ නැහැ. ඔබ පින්වත්නි මේ ලෝකයට මුලා වෙලා මේ කාමයන් මත්තෙම වැටිලා මේ භයානක සංසාරේ කැරකී ඉන්නව මිසක් ඔබට නිවන් දකින්න හිත පහළ වෙන්නේ නැහැ පින්වත්. ඔබ නිවන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔබ දන්නේ නැහැ නිර්වාණය කියන්නේ මොකක්ද කියලා. නිර්වාණය මොකක්ද කියලා නොදැන තමයි ඔබ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ. ඒකනේ ඔබ කාම සම්පතුත් ප්‍රාර්ථනා කරන්නේ. කාම සම්පතුත් ප්‍රාර්ථනා කරලා නිර්වාණයත් ප්‍රාර්ථනා කරනවා කියන එක දෙක හාත්පස වෙනස් නේ. ඒ දෙක පරස්පරයි. ඔබ කාමයන් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ කවදාවත් නිර්වාණය කියන එක ප්‍රාර්ථනා කළා. ඒ කියන්නේ ඔබ කාමයන් එක්කනම් කැමති ඉන්න. ඔබට කවදාවත් නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ නැහැ. කාමයට එක්ක ලබන්න පුළුවන් නිර්වාණයක් නැහැ. කාම සම්පත් වලින් තොරව කාම සම්පත් වලින් වෙන් වෙච්ච තැනකට නිර්වාණය පැනවෙනවා මිසක් පින්වත්නි කවදාවත් නිර්වාණය කියන එක කාම සම්පත් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි අපි නිර්වාණය සාධනය කරද්දී අපි ලෝකෙන් එතර වෙන්න යන්නේ. එතකොට ලෝකය කියන තැන අපි ලෝකය කියන තැනට අපි මනසින් වටිනාකම අඩු කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට නිර්වන කියන එක අහුවෙන්නේ. ලෝකෙන් එතර වෙච්ච ස්වභාවය කියන තැන. නිර්වාණය කියන ඒ ස්වභාවය අපිට අවබෝධ වෙන්නේ. ඒක අහුවෙන්නේ පින්වත්නි ඔබ අර කාම ලෝකයන් වලට රූප ලෝකයට අරූප ලෝක කියන මේ භවත්‍රයට දීලා තියෙන වටිනාකම අඩු කරමු. ඒ ලෝකයේ නිතර වෙච්ච ස්වභාවයට කියපු නමක් තමයි ලෝකෝත්තර භූමිය කියන්නේ. ලෝකෝත්තර භූමිය කියලා තැනක් නැහැ. පසුබිමක් නැහැ. මේ වගේ මනුෂ්‍ය තලයක් නෙමෙයි පින්වත්නි ලෝකෝත්තර භූමිය කියන්නේ. ලෝකෝත්තර භූමිය කියන්නේ මේ රූප ලෝකය, අරූප ලෝකය, මේ කාම ලෝක කියන භවත්‍රය ඉක්මවපු තැනට කියපු නාමයක් විතරයි. ලෝකෝත්තර භූමිය. ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකයෙන් එතර කියන නාමයට කියපු ඒ පට බැඳපු නමක් පින්වත්. ඒ නිසා ලෝකෝත්තර භූමිය කියලා තැනක් නැහැ. නිර්වාණය කියන්නේම ඔබ මේ භවත්‍රය ඉක්මවපු තැනට මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සිඳීමට තමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. ඔබේ නාම රූප දෙක නිර්වශේෂ වශයෙන් යම්කිසි තැනක ඔබ නිරුද්ධ කරනවාද? අන්න එතනට තමයි පින්වත්නි නිර්වාණය කියන එක පැනවෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ මේ සංසාරය ගැන යම්කිසි වටහා ගැනීමක් තිබ්බේ නැත්තම් මේ සසරේ ඇතිතතු වටහා ගත්තේ නැත්තම් ඔබට නිර්වාණය කියන තැනට ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. පින්වත්නි මේ සංසාරය ගත්තට පස්සේ මේ සංසාරය අපි කොච්චර ආත්ම භාව ලබන්නේ නැද්දනේ මේ සසර එනකොට. තිරිසන් ආත්ම භාව ලබන්නේ නැති, പ്രേත ආත්ම භාව ලබන්නේ නැති, නිරයවල් වල ඉපදෙන්නේ නැති. කොච්චර දුක් විඳින්නේ නැද්ද? හැබැයි ඒවා අපිට කිසිම දෙයක් මතක නැහැ. හැබැයි
පින්වත්නි අපිට මේ ලෝකයේ පිළිබඳ යම්කිසි වටහා ගැනීමක් මේ අපාය ගැන පොඩි වටහා ගැනීමක් තේරුම් ගන්න පුළුවන් තිරිසන් අපාය ගැන මතක් කරලා නේ. අපිට පේන්න තියෙනවනේ තිරිසන් අපාය කියන එක. പ്രേත ලෝකය කියන එක අපිට පේන්නේ නැහැ. අසුර ලෝකය පේන්නේ නැහැ. නිරය කියන එක පේන්නේ නැහැ. ඒ නිසා අපිට තිරිසන් අපාය කියන එක යන්තමින් හරි අපිට ඒක ගැන මේ මතක් කරලා මේ සසර බය උපදව ගන්න යම්කිසි මට්ටමකට පුළුවන්. හැබැයි අපායවල වල බය අපිට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිවි ජාතකය වගේ ජාතක කතා කියවලා අපිට අපාය ගැන විස්තර දැනගන්න පුළුවන්. പ്രേත විෂයන් ගැන പ്രേත වත්තු තියෙනවා නේ. මේ වගේ പ്രേත වත්තු වලින් අපිට මේ പ്രേතයන්ගේ කොහොම මේ പ്രേත සත්වය දුක් විඳිනවද කියන එක අපිට දැනගන්න පුළුවන්. මෙන්න මේ වගේ පින්වත්නි මේ සත්වයෝ කොච්චර දුක් විඳිනවද? මේ සංසාරය තුළ කොච්චර සත්වයෝ අසරණ වෙලා දුක් විඳිනවද කියන එක ඔබට පේන්නේ නැහැ. මේ වෙලාවේ ඔබ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා ඇති. ඔබ මේ වෙලාවේ සනීපදායක සුවදායක ජීවිතයක් මේ වෙලාවේ ඇඳට වෙලා සුව පහසුවට ඉන්නවා ඇති. හැබැයි පින්වත්නි මේ වෙලාවේ ඔබ එහෙම හිටියට මරණින් මත්තේ යන සංසාර ගමන පින්වත්නි අපිට හිතා ගන්න බෑ මොන වගේ ජීවිතයක් ලැබෙයිද කියලා. මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැනේ හැමදාම. මේක මොකක් හරි පිනකට මොකක් හරි කරපු කුසල කර්මයක විපාකයක් විදිහට ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. හැබැයි පින්වත්නි හැමදාම එක දිගට මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නැහැ. හැමදාම එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරයට බය උපදව ගන්න. මේ තිරිසන් අපාය ගත්තට පස්සේ බලන්න පින්වත්නි කොච්චර මේ සත්වය දුක් විඳිනවද? ඔබට පේන ඉන්න සත්තු බලන්න. ඇහැට පේන සත්වයෝ ඉන්නවනේ. ඔය ගෙදර ඉන්නවනේ කොච්චර කූඹි ඉන්නවද? කොච්චර පුංචි සත්තු ඉන්නවද? මේ සත්තුන්ගේ ආයුෂ කොච්චර පොඩිද? පින්වත්නි කකුලට පෑගිලා කොච්චර සත්තු මැරෙනවද මේ වෙලාවේ? මේ වෙලාවේ කොච්චර මේ සත්තු බයෙන් ජීවත් වෙනවද? කොච්චර බයෙන් ජීවත් වෙනවද? මේ වෙලාවේ සිංහයන්ට කොච්චර මුවන් කොච්චර සත්තු ගොදුරු වෙනවද? මේ වෙලාවේ මේ මොහොතේ මේ වෙලාවේ මහා මුහුදේ මේ පුංචි මාළු ලොකු මත්ස්‍යයින්ට ගොදුරු වෙනවද? කොච්චර බයෙන් දේ සත්වෝ ජීවත් වෙනවද? කල්පනා කරන්න මේවා. පින්වත්නි මේ වෙලාවේ හිතන්න ඔය ගොළු බෙල්ල වගේ පුංචි සත්තු පින්වත්නි කට්ටක් ඇතුළට වෙලා හිර වෙලා ඉන්නේ. කොච්චර බයෙන්ද? එළියට ආවොත් සමහර සත්තු ඇවිල්ලා කොටලා කනවා පින්වත්. කොච්චර බයෙන්ද මේ සත්තු ජීවත් වෙන්නේ? අන්න පින්වත්නි මේ තිරිසන් අපාය ගැනම කල්පනා කරොත් ඔබට මේ සංසාරේ තියෙන බය ඔබට වටහා ගන්න පුළුවන් ටිකක් හරි. අපායවල ගැන කවර කතාදනේ? නිරය ගත්තට පස්සේ මේ සත්තු මේ වෙලාවේ කොච්චර දුක් විඳිනවද? නිරි සත්තු කෑ ගහගෙන මේ වෙලාවේ බයේ කොච්චර අතරක් නැතුව දුක් විඳිනවා කියනවනේ හුස්මක්වත් ගන්න වෙලාවක් නැහැ කියන මේ සත්තු. ඒ නිසා පින්වත්නි සංසාරය කියන තැන භයානකයි. ඔබ හිතන තරම් සුන්දර තැනක් නෙමෙයි මේ ලෝකය කියන්නේ. මේ වෙලාවේ අවීචියට වැටිච්ච සත්වය කොච්චර දුක් විඳිනවද? ගිනි දැල් මැත්තේ කෑ ගහගෙන ලෝදිය මැත්තේ කෑ ගහගෙන කොච්චර දුක් විඳිනවද? බඩගිනි වෙලාවට බඩගිනි කියලා කිව්වහම ලෝගුලි ගිල්වන තිබහයි කියලා කියද්දි ලෝදිය ගිල්වන පින්වත්නි එහෙම ජීවිතයක් තමයි මේ අපායේ තියෙන්නේ. ඒ නිසා සුන්දර තැනක් නෙමෙයි අපාය කියන්නේ. අපාය කියන්නේ හරිම භයානක තැනක්. අපිට ඒක වචනෙන් කියන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ සංසාරය ගැන බය උපදව ගන්න. ඒ වගේම പ്രേත ලෝකවල කොච්චර සත්තු දුක් විඳිනවද? මේ වෙලාවේ പ്രേතයෝ කොච්චර බඩගින්නේ පිපාසයේ ඉන්නවද? සමහර പ്രേතයන්ගේ ශරීර විශාලයි පින්වත්. සමහර අසුරයන්ගේ ශරීර විශාල ශරීර පිහිටලා තියෙනවා. සමහර අසුරයන්ගේ විශාල පර්වත වගේ කුසයන් පිහිටලා තිනවා. ඒ කුස පුරවන්න පින්වත්නි පිහිටලා තින කට මේ ඉදිකටු මලක් වගේ පුංචි කටක් පිහිටලා තියෙන. හිතන්න කොච්චර මේ ශරීරයට කවද බඩ පුරව ගන්නද පින්වත්නි? කවදාවත් ඒ බඩ පිරෙන්නේ නැහැ. ඉදිකටු මලක් වගේ පුංචි කටකින් අර විශාල පර්වතයක් වගේ කුසක් පුරවන්න පුළුවන්ද පින්වත්නි? ඒක වෙන්නේ නැහැ. හිතන්න කොච්චර කාලයක් බඩගින්නේ ඉන්න දේ සත්වයෝ. තව සමහර සත්වයෝ ඉන්නවා පින්වත්නි. සමහර പ്രേතයෝ ඉන්නවා කල්ප කාලාන්තර ගාණක් පිපාසයේ දුක් විඳිනවා. ගංගා නම් නදියේ පින්වත්නි වතුර ටිකක් බොන්න කියලා පහලට පාත් වෙනකොටම කර්මානුරූපීව පින්වත්නි ඒ ගඟ සිඳිලා යනවා. හිතන්න කොච්චර පිපාසයක් පින්වත්නි ඇද්ද?
ওই പ്രേත වතු වල එහෙම කතා වස්තු සමහර ඒවා තියෙනවනේ පින්වත්නි, කොච්චර කතා තියෙනවද නේ. මෙන්න මේ විදිහට පින්වත්නි මේ പ്രേතයන්ගේ මේ තිරිසන් සත්තුන්ගේ මේ නිරය මේ වගේ කතා දැනගත්තට පස්සේ පින්වත්නි මේ සසරේ තියෙන භයානකකම අපිට තේරෙන්න ගන්නවා. මේ සසරේ තියෙන භයානකකම කොච්චරක්ද? මේ සසරේ අපි ඈතර වෙන්න ඕනේ නේද? අපි මේකේ නතර වෙලා ඉන්න දෝනේ නැහැ. අපි මේකෙන් ඈතර වෙලා යන්න ඕනේ. ධර්මයේ තියෙන එකට පින්වත්නි. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ පහුරක් කොට උපමා කරලා දේශනා කරන්නේ ඒකයි. මේ පහුර උපයෝගී කරගෙන මේ පහුර උපකාර කරගෙන මේ සසරෙන් ඈතර වෙලා යන්න. මේ ධර්මය කියන එක උපකාර කරගෙන මේ සසරෙන් ගැලවිලා යන්න පින්වත්නි. කවදා නැත්තම් බුද්ධෝත්පාද කාලයක් ඔබට ලැබෙයිද? නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද? නැවත බණ ටිකක් අහන්න කවදා ලැබෙයිද? පින්වත්නි ඒ නිසා අප්‍රමාදී වෙන්න ඕනේ. අපි අප්‍රමාදී වෙලා මේ සසරෙන් ගැලවිලා ගියේ නැත්තම් අපි කවදා කොහොම මේ සසරෙන් ගැලවිලා යන්නද පින්වත්නි? කවදාවත් ගැලවිලා යන්න හම්බ වෙන්නේ නැහැ. මේ නිවන කියන එක කවදාවත් උපාදියක් විදිහට කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදම හරි අපි නිවන් දකින්න කියලා බලාගෙන ඉඳලා ලැබෙන නිවනක් නෑ පින්වත්නි. අපි උත්සාහයෙන්, අපි වීරියෙන් සාක්ෂාත් කරගත යුතු ධර්මයක් මේක. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඔබට මේ වෙලාවේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිත්‍රයන්ගේ රැකවරණය ලැබිලා ඇති. හැබැයි ඒ කවුරුත් සංසාරයට එන්නේ නැහැ පින්වත්නි. මරණින් මත්තේ කවුරුත් එන්නේ නැහැ. කනත්ත ගාවට ගිහිල්ලා වලලල දාලා එනවා මිසක් ඒ අය ඊට පස්සේ ගිය සංසාරය ගැන ඔබව නැවත හොයන්න, ඔබ කොහෙද ගියේ යාට පිළිසරණක් වෙන්න ඕනි කියලා කවුරුත් එහෙම හොයන්නේ නැහැ පින්වත්නි. එහෙම කරන්නත් බෑ. කාටවත් පිළිසරණක් වෙන්න බෑ පින්වත්නි. තමන් හිසට තම අතමේ සෙවණැල් කාටවත් පින්වත්නි ඔබට පිහිටක් පිළිසරණක් වෙන්න බෑ. ඔබමයි ඔබ කරගත කර්මානුරූපීව ඔබටම තමයි ඒ හැම දෙයකම විපාක ගෙවන්න සිද්ධ වෙන්නේ. තමන්ම මේ සංසාරේ තනියම යන්නේ. ඒ නිසා පින්වත්නි තනි තනව යන සංසාර ගමනක් අපිට තියෙන්නේ. අපි කවුරුත් తాවකාලිකව මේ මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා, తాවකාලිකව අම්බලමකට ගොඩ වැදිලා, తాවකාලිකව මිනිසුත් එක්ක ගනුදෙනු කරලා, తాවකාලිකව මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ පරිහරණය කරලා අපි ඉක්මනට මැරිලා යනවා. අවුරුදු 60ක් 70ක් උපරිමේදී ජීවිතේ. ඒ කාලය ඇතුළත තමයි මේ ඔබ කරන හැම දෙයක්ම. ඔබ ඔය හදාගත්ත දරුවෝ, ඔය උපයගත්ත ධනය මේ හැම දෙයක්ම తాවකාලිකයි. ඔබ මේ මනුෂ්‍ය ජීවිතය ඇතුළේ අවුරුදු 70 80ද ඒ ටික කාලය ඇතුළතදී ඒ දේවල් පරිහරණය කළා ඔබට හිස් අතින් මැරිලා යන්න සිද්ධ වෙනවා. ආවෙත් හිස් අතින් යන්න වෙන්නේ හිස් අතින්. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒක තමයි මේ ලෝක නීතිය. ඒකට කාටවත් පිටුපාන්න බෑ පින්වත්නි. ඒ නිසා ඒ බවත් සිහිපත් කරගෙන මේ සංසාරය ඇතිතතු වටහා ගන්න පින්වත්නි. කෙනෙක් මේ සංසාරය පිළිබඳ කලකිරුණොත් තමයි ඒ කෙනා මේ සංසාරේ මිදිලා යන්න කැමැත්තක් හරි ඇති වෙන්නේ. සංසාරය ගැන බිය උපදව ගත්තොත් තමයි මේ සසර පිළිබඳව මේ විදිහට සංසාරය පිළිබඳ තතු වටහා ගත්තොත් තමයි ඔබට මේ දුක්ඛිත සසරෙන් එතර වෙන්න හිතක් හරි පහළ වෙන්නේ. ඒ නිසා මේ ලෝකයට කලකිරෙන්න පින්වත්නි. මේ ලෝකයට කලකිරිලා මේ ලෝකෙන් මිදිලා යන්න. එහෙම මිදිලා ගියේ නැත්තම් අපිට මේ භයානක සංසාරේ කැරකී මේ ලෝකෙට තෘෂ්ණා කර මේ ලෝකය පෝෂණය කර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කර්ම රැස් කර භයානක සංසාරයක් ඔබට කැරකෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙලා වීරවත් වෙලා මේ ගෝරතර වූ භයංකර වූ සංසාරයෙන් අත මිදෙන්න, අප්‍රමාදී වෙන්න, වීරවත් වෙන්න. ඒ සඳහා අද දවසේ යම්කිසි ධර්මඥානයක් ওই පින්වතුන්ට රැස් වුණාද? ඒ ධර්මඥානය ওই පින්වතුන්ට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පූර්ණය කර ගැනීමට ඒ සියලුම ධර්මඥානය හේතුපනිශ්‍රය වේවා, පාරමිතා දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරමු. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.